දහස් ගණන් පරුපිරි යහසේ හදිසියේම සඳ රතු පැහැති ලේ පැහැයෙන් දිස්වනටුනුත් ඒ ලෝක විනාශයේ පෙරනිමිතක්ද. නැතිනම් විශ්වයේ අපූරු භෞතික විද්‍යාත්මක සිදුවීමක්ද. විමුසුම් මාවතේ අද අපි සූදානම් වන්නේ 2026 මාර්තු 3 වනදා මුළු ආසියාවටම පෙනෙන ඒ මහා අපිරහස් ලේ පැහැති සඳ හෙවත් බ්ලඩ් මූන් පූර්ණ චන්ද්‍රග්‍රහණය ගැන විමසා බලන්නයි. මොකක්ද මේ ලේ පැහැති සඳ? විද්‍යාත්මකව බැලුවොත් පූර්ණ චන්ද්‍රග්‍රහණයකදී පෘථුවිය කෙලින්ම හිරු සහ සඳ අතරට පැමිණෙනවා. එවිට පෘථුවී සෙවණැල්ලෙන් සඳ වැසී යනවා. නමුත් සඳ සම්පූර්ණයෙන්ම කළු නොවී රතු වෙන්නේ ඇයි? පෘථිවි වායුගෝලය හරහා එන හිරු එළිය වර්ධනය වෙති. නිල් පැහැති ආලෝකයේ විසිරී ගොස් රතු පැහැති ආලෝකයේ පමණක් සඳ මතට පතිත වෙනවා. සරලව කිව්වොත් ඒ වෙලාවට ඔබ සඳ මත හිටියොත් ඔබට පෙනෙන්නේ විශ්වයේ වටා ඇති සියලුම හිරු උදාපන් සහ හිරු බැසයාමල රතු පැහැයයි. 2026 මාර්තු 3 වෙනිදා ආසියාවට ඉතාමත් විශේෂයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසකට මේ ග්‍රහණය පූර්ණ දැකගත හැකියි. මේ වසර කිහිපයකින් අප දකින දීප්තිමත්ම රතු සඳ ලෙසයි තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ. තවත් විශේෂත්වයක් තිබෙනවා. 1971 දී මාර්තු මාසයේදී තමා සෝවියට් දේශයේ මාස් 3 යානය අංගහරු මතට ප්‍රථම වතාවට මුද්‍රගොඩ බෑමක් කළේ. ඉතිහාසයේ පුරාම මේ රතු සඳ මිනිසුන් බියට පත් කළා. දැන් බලමු මේ වටා ගෙතුණු මිත්‍යා සහ ජනප්‍රවාද මොනවද කියලා. අංක 1 තමා පුරාණ මෙසොපොතේමියාව. ඔවුන් විශ්වාස කළේ රතු සඳ කියන්නේ රජුට එරෙහිව එල්ලවන ප්‍රහාරයක සලකුණක් කියලා. ග්‍රහණය කාලයේදී ඔවුන් තාවකාලික රජෙක් පත් කළා. සැබෑ රජුව ආරක්ෂා කරා. අංක 2 බිබ්ලියක අනාවැකි. ඇතම් ආගමික ග්‍රන්ථවල රතු සඳ ලෝක විනාශය හෝ මහා විපතක පෙර නිමිත්තක් ලෙස දක්වා තිබෙනවා. මෙය බ්ලඩ් මූන් ප්‍රොෆෙසි ලෙසත් හඳුන්වනවා. අංක 3 ඉන්කා ශිෂ්ටාචාරය. දකුණු ඇමරිකාවේ ඉන්කා වැසියන් විශ්වාස කළේ යෝධ ජගුවර් සතෙක් සඳවගිල දමන්නට උත්සාහ කරන බවයි. ඒ නිසා ඔවුන් සතුන්ට තලමින් කෑ ගස්තමින් විශාල ශබ්දයක් කළේ ජගූර්ව පන්නා දමන්නයි. මේ නැරඹිය යුත්තේ කෙසේද? පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ඔබට විශේෂ ඇස් කණ්ණාඩි අවශ්‍ය නැහැ. පියවියසින් ඕනම කෙනෙකුට මේ සුන්දරත්වය අත්විඳින්න පුළුවන්. ඔබ ඡායාරූපකරණයට ලැබි නම් ඔබේ කැමරාව හෝ ස්මාර්ට් ජංගම දුරකථනය සූදානම් කරගන්න. 2026 මාර්තු 3 වන දින රාත්‍රිය අමතක නොවන අත්දැකීමක් වනු නොවනුමානයි. විශ්වය කියන්නේ පුදුම සහගත තැනක්. මිත්‍යාවන් අතරින් ඇත්ත සොයා යන්නයි අපි හැම විටම උත්සාහ කරන්නේ. ඔබ මේ රතු සඳ ගැන විශ්වාස කරන්නේ මොනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔබේ යාළුවන්ට